තොටවත්ත මහත්තයාගේ විශාල දැනුම් සම්භාරයක් තියෙනවා. ඒක හරියට බල්ලගේ පුකේ බැඳ මීය වගේ. පුතේ කිසි කෙනෙකුට රැවටෙන්න එපා. කිසි කෙනෙකුට අතකොළු වෙන්න එපා. කිසි කෙනෙකුට අහු වෙන්න එපා. කිසි කෙනෙකුට පාවිච්චි වෙන්න එපා. කිසි කෙනෙකුට මාතෘකාවක් වෙන්න එපා. ගංගෙවල් වල මිනිස්සු හරි අකමැති අපිට හරියනවට. අපි කාලා ඇඳලා ඉන්නවට කැමති එකම දෙන්න අම්මයි තාත්තයි විතරයි. කත්තම් පාතිමා නෙන්තම් කිං කරිස්සන්ති තාරකා කියලා බුදුහාමුදුරුවෝ කිව්වා. නැකත කුමක් නැකත උකලි ඕනෑකමයි. තාරකා මක් කරන්නද? ලේ පිපාසිත ඝාතක මානසිකත්වයක් තියෙන වැරදිලා හරි කන්න නැතිකමට හරි මේ රටේ පන්සලක මහාන නොවුනා නම් සීරියල් කිලර් කෙනෙක් ධාමඝාතකෙක් මිනිවරුවෙක් වෙන්න හිටපු මිනිහෙක් මේ. කන්න නැතිකමකට හරි පන්සල මහාන වෙච්ච ඉන්න තමයි මේ මට්ටමට මේ හික්විලා තියෙන්නේ කහසිවුරින්ද. මෙයා වැරදිලා හරි නිකන් දඩාවතේ වගේ හැදුනනම් එහෙම ලංකාවේ ප්‍රචණ්ඩම මැරෙය වෙනවා. මේ මහාන වෙලා මෙහෙමනම් කොහොමද ගිහි ජීවිතේ හිටියනම් එන්නේ? දීර්ඝායුෂ වේවා අපේ ටැබ්ලට් TV නාලිකාව හා සම්බන්ධ වෙලා ඉන්න සියලුම පුරවැසියන්ට. අද මාතෘකාවත් කත්තෝරුවේ හාමුදුරුවෝ ගැන. මොකද කන්තෝරුවේ ස්වාමින් වහන්සේ මේ වෙනකොට ලංකාව පුරා සෑහෙන ජනප්‍රිය භාවයක් පත් කරගෙන ධර්ම කතිකයාණන් වහන්සේ නමක් බවට චතුර සුමధుර ධර්ම කතිකයාණන් වහන්සේ නමක් පමණක් නොවේ සමාජ සෝදකයාණන් වහන්සේ නමක් බවට පත් වෙලා සමාජ පරිවර්තකයාණන් වහන්සේ නමක් බවට පත් වෙලා විවිධාකාර සමාජ ක්‍රියාකාරිකයන්ගේ දෝෂ දර්ශනයට ලක් වෙලා විවිධ ස්වාමින් වහන්සේලාගේ විවේචනයන්ට බඳුන් වෙලා ඒ වගේම ඉන්දික තොටවත්ත වගේ ජ්‍යොතිර්වේදීන්ගේ බරපතල විවේචනයන්ට නිර්දය ලෙස කරනා වූ විවේචනයන්ට ලක් වෙලා ඒ වගේම දේශපාලනය සම්බන්ධයෙන් කතා කරපු මේ YouTube නාලිකාවල ඉන්න ඒ ක්‍රියාකාරිකයන්ගේ බරපතල චෝදනාවන්ට ලක් වෙලා සමාජ විශාල කතිකාවතක් නිර්මාණය කරපු ස්වාමින් වහන්සේ නමක් නේ ඇත්තටම කත්නෝරුවේ ස්වාමින් වහන්සේ කියලා කියන්නේ. බොහොම තරුණ ජව සම්පන්න ස්වාමින් වහන්සේ නමක්. එතකොට මුන්වහන්සේ පිළිබඳව විවිධ පාර්ශව විසින් චෝදනා එල්ල කරමින් තිබෙන මොහොතක අපි හිතුවා උන්වහන්සේ වෙනුවෙන් තවදුරටත් පෙනී හිටින්න. ඒ අන් කිසිවක් නිසා නොවේයි මේ රටේ තරුණ ප්‍රජාව ඇත්තටම නිකන් රැල්ලක් ගැහුවා වගේ සුනාමියක් ගැහුවා වගේ මේ තරුණ ප්‍රජාව එක දිගට වැල නොකැඩි රොද බඳිනවා කත්නෝරුවේ ස්වාමින් වහන්සේ වටා. උන්වහන්සේගේ බණ අහන්න. කවදාවත් මේ මනද කිසිම හේතුවක් මත දෙමව්පියන්ගේ හිත් නම් රිද්දන්ට එපා. පොරොන්දු වෙන්න. අදිෂ්ඨාන කරගන්න. අපිට මතක් වෙන්නේ කරපු වෙනස්කම් විතරයි. පොතක් පිරෙන්න හොඳ ලියලා තිබ්බත් මිනිස්සු මොකද කරන්නේ? ඒකේ වැරදි විතරක් දාලා අපූර්වට සාරාංශයක් ලියනවා. මිනිස්සුන්ට පේන්නේ අඩුපාඩු විතරයි. උන්වහන්සේ පිළිබඳව ඉන්දික තොටවත්ත ලයිව් ප්‍රෝග්‍රෑම් කීපයක් කරා. දැන් එක ප්‍රෝග්‍රෑම් එකක් තමයි කත්නෝරුවගේ බොරු රංගනය තොටවත්ත හෙළි කරයි. ඒ කියන්නේ තොටවත්ත මහත්තයා මේ විග්‍රහ කරන්න බලාපොරොත්තු වෙනවා මේ වීඩියෝ එක පුරා. මේ කත්නෝරුව ස්වාමින් වහන්සේ කියන්නේ බොරු රංගන ශිල්පියෙක්. මෙයාගේ භාෂාව, උන්වහන්සේගේ සාත්වික අභිනය, උන්වහන්සේ මූණෙන් කරන ඉරියව් වලින් කතා පෙන්නන විදිහ, භාෂා උච්චාරණය මේ ඔක්කොම රංගනයක් විදිහට තමයි ජනතාව අන්දන රංගනයක් විදිහට තමයි මේ තොටවත්ත නම් කරන්නේ. ඒ තරක් නෙමෙයි තොටවත්ත මේ වීඩියෝ එකෙන් අපේ හාමුදුරුවෝ ගැන කතා කරන්නේ මේ පෞරුෂ ව්‍යාධියෙන් පෙළෙන පුද්ගලෙක් විදියට. මේ කත්නෝරුවේ ශ්‍රීධම්ම හාමුදුරුවන්ගේ මේ අපගාමී පෞරුෂය. ඒ කියන්නේ Tamanට විරුද්ධව මතපල කරන මිනිහේ කාප්ප හැන්දකින් එකතු කරන්න වෙයි කියලා දකින්න හරි බෑ. ඊටාම අපගාමී පෞරුෂයක්. ඒ කියන්නේ මේ පර්සනල් ඩිසෝඩර් එකක්. පෞරුෂ ආබාධයක් තියෙන
මේ විකෘති මේ මානසික තත්ත්වයක් තියෙන කෙනෙක් ගැන ස්වභාවික මට්ටමේ ඉන්න මිනිස්සෙකුට මේ විදිහට ඊටාම නිර්දය විදිහට ඉන්දික තොටවත්ත මහත්තයා බොහොම තර්කානුකූලව කත්නෝරුවේ ස්වාමින් වහන්සේව බරපතල විවේචනයට ලක් කරනවා. ඉතින් ඇත්තටම ඉන්දික කියන කතා අහනකොට අර සද්ධා සම්පන්නව ඉන්න බෞද්ධයෝ මලපයිනවා තොටවත් එක්ක. එතකොට තොටවත්තගේ වීඩියෝ අහලා ඒව දාලා තියෙන කමෙන්ට් එක කියවපුවම මාරාවේශ වෙච්ච පිරිසක් වගේ තමයි තොටවත්තට සාප කරලා තියෙන්නේ. දැන් කවුද මේ සාප කරන්නේ? මේ රටේ කත්නෝරේ ස්වාමින් වහන්සේගෙන් බණ අහන මේ ඉන්න බෞද්ධයෝ. අපේ channel එකෙන් අපි කතා කරන්න හදන දේ තමයි ඇත්තටම මේ මෙවැනි මොහොතක කත්නෝරේ ස්වාමින් වහන්සේ හරි මෙහෙම ඇවිල්ලා මේ රැල්ල හැදිලා පෞල් සංස්ථාව යහපත්ව පවත්වාගෙන යනවා නම් දික්කසාද අඩු වෙනවා නම් දුරාචාර වැළකෙනවා නම් ළමයින්ට දෙමව්පියන්ගේ යුතුයකම් වගකීම් ඉෂ්ට සිද්ධ වෙනවා නම් බේබදුකම නතර වෙනවා නම් කුඩු ගහන එක සල්ලාලකම නවත්තනවා නම් මිනිස්සු ටික දෙනෙක් හරි හැදෙනවා නම් කත්නෝරේ ස්වාමින් වහන්සේගෙන් බණ අහලා නිවන් නොදැක්කත් කමක් නැහැනේ. නිවන් නොදැක්කත් කමක් නැහැ. දැන් කියනවනේ කත්නෝරේ හාමුදුරුවෝ ධර්ම විකෘතිකයෙක් කියලා. ධර්ම දැන් විකෘතියකින් තොරව කත්නෝරුවේ හාමුදුරුවෝ එන්න කලින් අපේ හාමුදුරුවෝ බණ කිව්වනේ. දැන් කත්නෝරුවේ හාමුදුරුවෝ ධර්ම විකෘතියෙක් කියලා මේ අය ඔක්කොම කියනවා. පතුරු ගහනවා. දැන් උන්වහන්සේ ඇවිල්ලා අවුරුද්දක් දෙකක් ඇතිනේ. දැන් උන්වහන්සේ එන්න කලින් මේ රටේ මහා පඬිවරු යතිවරු ඔය කියන මහා පොරවල් ටිකක් බණ කිව්වනේ ධර්මයේ දේශනා කරා විතරක් නෙමෙයි. දැන් ඔය ඉන්දික මහත්තයලා එහෙම ඔය ජාතික රූපවාහිනියට ගිහිල්ලා ස්වාධීන රූපවාහිනියට ගිහිල්ලා හසන්ත මහත්තයත් එක්කලා මේ ප්‍රෝග්‍රෑම් ගොඩක් කෙරුවනේ දොරමඩලාව එහෙම. මං අහන්නේ එහෙම ධර්ම විකෘති යකින් තොරව අතීතයේ ධර්මයේ දේශනා කරා නම් අපේ ස්වාමින් වහන්සේලා මේ සමාජය මෙතරම් පරාභවයට යනවද කියන්නකෝ. මෙතරම් පරාභවයට යනවද? මේ හැම සමාජ සංස්ථාවක්ම කුණු වෙනවද කියන්නකෝ මේ ධර්ම විකෘතියක් හැටියට සැලකෙන මේ කත්වරු හාමුදුරුවෝ බණ කියන්න කලින් මෙහෙම රෙක්ලොක් වුණාද? එනිසා දැන් කත්වරුවේ හාමුදුරුවන්ගේ බණ ටිකක් අහලා හරි අපේ සමාජයේ කෙටි කාලීනව හරි මේ රැල්ලට අහු වෙලා මේ රැල්ල මේ සමාජය විනාශ කරන රැල්ලක් කියලා සමහරව අර්ථ දක්වනවා. එතකොට වැද්දෙක් කියපු ගාතාවක් පදනම් කරගෙන කවුරු හරි බණ කියනවා නම් ඒ බණට මොකද්ද සුධර්ම කියන්න ඕනේ? ඒවට තමයි අපි වැදි බණ කියන්නේ. වැදි බණ. ඒ කියන්නේ ඇත්තටම එහෙම බැලුවොත් ශාසන ඉතිහාසයේ පළවෙනි වතාවට වැදි බණක් කියපු හාමුදුරුවෝ තමයි හරියට වැදි බණක් කියපු හාමුදුරුවෝ තමයි කත්නෝරුවේ හාමුදුරුවෝ. මේ සමාජ විනාශ වුණේ කත්නෝරුවේ හාමුදුරුවෝ ඇවිල්ලා නෙවෙයි. කත්නෝරුවේ ස්වාමින් වහන්සේ මේ සමාජයට කරන විනාශයක් නැහැ. උන්වහන්සේ බණ කියන්න පටන් ගත්තා. උන්වහන්සේගේ හඬට, උන්වහන්සේගේ බැල්මට, උන්වහන්සේගේ පෞරුෂයට මේ මහා විශාල පිරිසක් එකතු වුණා. මේ ලංකාවේ සමාජය කුණු වෙන්න, වැහැරෙන්න, පාදඩ වෙන්න, මේ තරම් කුජීතු වෙන්න, මේ තරම් තිරිසන් වෙන්න, මේ තරම් වැහැරෙන්න හේතු උනේ මේ කත්වරුවේ හාමුදුරනේ 1977 ඉඳලා. 77න් මෙහා පැත්තේ ගෙනාපු විවෘත ආර්ථිකයත් එක්ක අපේ රටේ හැම සමාජ සංස්ථාවක්ම කුණු වුණා ආර්ථික පැත්තේ. අනිත් පැත්තේ මොකද උනේ? සමාජ සංස්කෘතික පුරුෂාර්ථයන් සියල්ල මේ විවෘත ආර්ථිකයත් එක්ක කෙලවිලා ගියා. ඒකත් එක්ක ඒ සංස්ථා ටික කෙලවුණා. එතකොට 77න් පස්සේ බෝ කරපු දේශපාලන පාදඩ ක්‍රමය, දේශපාලන සල්ලාල ක්‍රමය, දේශපාලන තක්කඩි ක්‍රමය 77 ඉඳලම හැම ජනාධිපතිවරයෙක්ම වර්ධනය කරා මිසක් එකෙක්වත් මේවා සුද්ධ කරන්න කටයුතු කරාද? මෙන්න මේවයි සමාජයක් කුණු වෙන්න බලපාන දේවල්. නැතුව මේ කත්වරුවේ ස්වාමින් වහන්සේ ඇවිල්ලා බණ ටිකක් කිව්වා කියලා තොටවත්ත මහත්තයෝ මේ සමාජයේ මේ නිවැරදි මගට ගන්න එක ලේසි පහසුවක් නෙමෙයි. මේ සමාජය කුණු කරන්නේ කත්වරුවේ හාමුදුරුවෝ නෙමෙයි. මේක කුණු කරලා ඉවරයි දේශපාලකයෝ සහ ආගමික සංස්ථාවලින් අය. ඔබතුමාලා මේ අවුරුදු ගාණක් කත්වරුවේ හාමුදුරුවෝ එන්න කලින් මේ රටේ සමාජයට උපදෙස් දීපු මිනිස්සු. ජෝතිෂයෙන් උපදෙස් දීපු මිනිස්සු. එහෙම මිනිස්සු වෙච්ච ඔබතුමාලා
හදාගන්න බැරුව ගිය ඔබතුමාලා හදපු සමාජය මොකක්ද? කත්නෝරුවේ හාමුදුරුවෝ විනාශ කරපු සමාජය මොකක්ද? උන්වහන්සේ මේ මෙහෙම හරි බණක් කියලා මොනවා හරි දෙයක් කරනවා. සමාජයට මොනවා හරි යහපතක් කරනවානේ. පුතේ කිසි කෙනෙකුට රැවටෙන්න එපා. කිසි කෙනෙකුට අතකොළු වෙන්න එපා. කිසි කෙනෙකුට අහු වෙන්න එපා. කිසි කෙනෙකුට පාවිච්චි වෙන්න එපා. කිසි කෙනෙකුට මාතෘකාවක් වෙන්න එපා. ගංගෙවල් වල මිනිස්සු හරි අකමැති අපිට හරියනවට. අපි කාලා ඇඳලා ඉන්නවට කැමති එකම දෙන්න අම්මයි තාත්තයි විතරයි. එතකොට දැන් මම දැක්ක තොටවත්ත මහත්තයා කියනවා මේකෙදිම මේ ළමයි හදන්න එපා කියලා කියනවලු. අලුත් පරම්පරාවට. මේ කවුද එහෙම කියනවා කියන්නේ අපේ හාමුදුරුවෝ. කත්නෝරේ ස්වාමින් වහන්සේ කියනවලු ළමයි හදන්න එපා කියලා. ඒ කියපු එක අහලා තව අවුරුදු 2060 වගේ වෙද්දි ලංකාවේ සිංහල සමාජය නැතුව යනවලු. මේ කත්නෝරුවේ ස්වාමින් වහන්සේ කියන විදිහටම අපේ උන් ළමයි හදන්න නැතුව ඉන්නවද? අපේ උන් බුදුහාමුදුරුවෝකවත් ළමයි හදන જાතියක්නේ. ඒ කවුරුත් කිව්වට ළමයි හදන එක නතර වෙන්නේ නැහැ. හැබැයි ළමයි හදන ප්‍රමාණය දැන් අඩු වෙලා තියෙනවා. තොටවත්ත මහත්තයාට මෙච්චර දැනුමක් තියෙන මිනිහෙක් කියලා ඔබ බලන්න ජනහා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අලුතෙන් ඉදිරිපත් කරපු වාර්තා ටික ලංකාවේ ජනගහන පිරමිඩයට මොකද වෙලා තියෙන්නේ කියලා. මේකෙන් උපත් අනුපාතිකය ඉතා බරපතලව අඩු වෙලා ළමා ජනසංඛ්‍යාව පුදුම විදියට සංකෝචනය වෙලා එක වසරට ඇතුළත් කරපු ළමයි ප්‍රමාණය 140කින් විතර අඩු වෙලා. එතකොට මෙහෙම උනේ කත්තෝරුවේ බණ කියපු හින්දාද? එතකොට ඉදිරියේ තවත් අඩු වෙනවද? මිනිස්සුන්ට දරුවෝ හදන්න තරම් ශාස්ත්‍රීය ආර්ථික සමාජ සංස්කෘතික දේශපාලන වටපිටාවක් නැහැ තොටවත්ත මහත්තයෝ. මේ රටේ මිනිස්සු බොහොම අමාරුවෙන් ජීවත් වෙන්නේ කොටසක්. මේ රටේ සාධාරණ ආදායම් ව්‍යාප්තියක් නැති රටක්. බහුමානික දරිද්‍රතාවයෙන් පෙළෙන රටක්. පාරිභෝගික භෝජන දරිද්‍රතාවයෙන් පෙළෙන රටක්. එතකොට මේ රට බහුතරයක් දුප්පත් මිනිස්සු ඉන්න රටක්. එතකොට මේ දුප්පත්කම නේද පවුලක දරුවන් ප්‍රමාණය අඩු වෙන්න බලපාලා තියෙන්නේ නාගරික පරිසරය තුල. එතකොට තොටවත්ත මහත්තයා මගෙන් අහයි අපේ සියලගේ ආච්චිලා කාලේ පවුල් වල කීයක් හිටියද කියලා. ඒ කාලේ රට පොසත්ද කියලා. ඔව්. ඒ කාලේ මේ තරම් මිනිස්සුන්ගේ ජීවිත සංකීර්ණ වෙලා තිබුණේ නැහැ. ඒ කාලේ මිනිස්සුන්ගේ ජීවිත සරලයි. කුඹුරු ගොවිතැනක් කරගෙන, හේන් ගොවිතැනක් කරගෙන, වත්තේ හම්බෙන අලබතර ටික තම්බගෙන කාලා තමයි හිටියේ. මොකද තොටවත්ත මහත්තයා මේකම කියනවා අපි ඒ කාලේ එක වේලයි බත් කෑවේ කියලා. කොස්දෙල් කෑවේ කියලා. සමාජයක් නවීකරණය වෙනවා. ඔබ හොඳ මනෝවිද්‍යාව පිළිබඳව හොඳට හදාරපු කෙනෙක්. හැබැයි ඔබ මේ සමාජ විද්‍යාවේ පරිණාමවාදය දන්නේ නැද්ද? දන්නේ නැහැ. ලෝකයේ සමාජය දිනෙන් දින නවීකරණය වෙනවා. පාරම්පරිකව පරම්පරාවෙන් මේක නවීකරණය වෙනවා. වෙද්දි මිනිස්සුන්ගේ උවමනාවල් මොකද වෙන්නේ? උවමනාවලුත් නවීකරණය වෙනවා. ඒබ්‍රහම් මැස්ලෝ ගැන දවසක් ඔබ කතා කරා. එතකොට මේ මැස්ලෝගේ අර අවශ්‍යතා දූරාවලිය දිහා බලපුවම ඒක කොච්චර සංකීර්ණ වෙලාද? අන්න ඒ නිසා නිකන් නිර්පරාදේ මේ සමාජයකට ධර්මයක් දේශනා මොකද කත්තෝරේ ස්වාමින් වහන්සේ මේ මිනිසුන්ගෙන් බණ කියලා මොකුත් බලාපොරොත්තුුනේ නැහැ. පන්සල් හදන්න කිව්වෙත් නැහැ. මිනිස්සු කැමති නම් හදයි. අපේ රටේ සිද්ධ වුණේ මොකක්ද? අපේ රටේ සිද්ධ වුණේ පන්සල් හදනවා, පල්ලි හදනවා, බුදු පිළිම හදනවා, ජේසු පිළිම හදනවා, මරියතුමියගේ පිළිම හදනවා, මැටි පිළිම හදනවා, සෛලමය පිළිම හදනවා. හැබැයි මිනිස්සුන්ගේ හිත් හැදිලා නැහැ. හිත් හදන්න වෙලාවක් නැහැ ඒ වලින් ආගමික නායකයන්ට. එවන් පසුබිමක කත්නෝරුවේ ස්වාමින් වහන්සේ වගේ උන්වහන්සේ නමක් ඇවිල්ලා මොන පරමාර්ථකින් හරි උන්වහන්සේ මේ රටේ යම් කිසි ධාර්මික වෙනසක් සිද්ධ කරන්න හදනකොට අචින්ත්‍ය තම්ති කියන එක බණ පදයක් අල්ලගෙන උන්වහන්සේට ගහනවා. උන්වහන්සේ විනාශ කරනවා. මේවා කුඩු කේඩුකම්. මෙච්චරම තොටවත්ත මහත්තයලට මේ රටේ බුදුදහම ගැන ආදරයක් තිබ්බනම්, මේ රටේ සමාජය ගැන ආදරයක් තිබ්බනම්, මේ රටේ
මිනිස්සුන්ට ආදරය කරා නම් ඔබතුමාලට මීට කලින් ගොඩක් දේවල් කරන්න තිබුණා. මේ රට කාබාෂනා කරපු දේශපාලඥයෝ ගැන ඔබතුමාලා කවද්ද කතා කළේ? මේ channel හදාගෙන සංවිධාන හදාගෙන කට්ටි හදාගෙන මේ හාමුදුරන්ට ගහනවා. ඒක වහම නවත්තන්න. ලේ පිපාසිත ඝාතක මානසිකත්වයක් තියෙන වැරදිලා හරි කන්න නැතිකමට හරි මේ රටේ පන්සලක මහාන නොවුනා නම් සීරියල් කිලර් කෙනෙක් දහම ඝාතකෙක් මිනිවරුවෙක් වෙන්න හිටපු මිනිහෙක් මේ. කන්න නැතිකමකට හරි පන්සලට මහාන වෙච්ච ඉන්න තමයි මේ මට්ටමට මේ හික්විලා තියෙන්නේ කහසිවුර හින්දා. මෙයා වැරදිලා හරි නිකන් දඩාවතේ වගේ හැදුනනම් එහෙම ලංකාවේ ප්‍රචණ්ඩම මැරෙය වෙනවා. මේ මහාන වෙලා මෙහෙමනම් කොහොමද ගිහි ජීවිතේ හිටියනම් එහෙම. මේ රටේ මේ තේරවාදී බුද්ධහම රැක ගන්න ඕන අය අචින්ති තම්පි බවත කියන්නේ නෙගටිව් කන්සෙප්ට් එකක් සමාජයේ ගොඩ නගන අය මේ සමාජය නෙගටිව් කරලා ගොඩක් කල් මේ සමාජය නෙගටිව් වෙන්නේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලින් මේ සමාජයේ නෙගටිව් කෙරුවේ දේශපාලඥයෝ සහ මේ ලංකාවේ තියෙන ආගමික ආයතන සියල්ල මේ සමාජය නෙගටිව් කෙරුවා. එනිසා මේ කට්නෝරේ ස්වාමින් වහන්සේගේ බණපදයකින් සමස්ත සමාජයක් නෙගටිව් කරන්න පුළුවන් නම් මේ රට දියුණු වෙලා තියෙන රටක් වෙන්න ඕනේ. අන්න අපි දියුණු වෙච්ච જાතියක් නම් දියුණු වෙලා තිබුණු රටක් නම් ඉහළ ඒකපුද්ගල ආදායමක් තිබුණු රටක් නම් දරිද්‍රතාවය අඩු රටක් වෙලා තිබ්බනම් මන්දපෝෂණය අඩු රටක් වෙලා තිබ්බනම් ණයබරින් නැති රටක් වෙලා තිබ්බනම් රාජ්‍ය ආර්ථිකයේ බොහොම පිරිසිදු තත්ත්වයක තිබුණු රටක් වෙලා තිබ්බනම් කත්තෝරුව හාමුදුරුවෝ මේ වෙලාවේ කරන්නේ වරදක්. හැබැයි එහෙම නැති මජර ගලන ජරා ජීර්ණ වෙච්ච පාදර වෙච්ච සමාජයක් කුණු වෙච්ච සමාජයක් ටික සෝදලා දාද්දි පිරිසිදු කරද්දි ඒ මිනිස්සුන්ටත් කුඩු කේඩුකම් කරන්න එපා. මේක තමයි සිංහලයාගේ පාදඩ ගතිය. කොල්ලෙක් වුණාම හොඳ ක්වොලිටි එකක් මේන්ටේන් කරන්න. කොල්ලෙක් වුණාම හොඳ අභිමාණයෙන් ඉන්න ඕනේ. කොල්ලෙක් වුණාම හොඳ පෞරුෂයකින් ඉන්න ඕනේ. කොල්ලොන්ට කේන්ති ගිහින් බෑ. මේ ලෝකෙ ඉවසන්න පුළුවන් එකම වයස තරුණ වයස. ඒ නිසා මේ කවුද තොටවත්ත මහත්තයෝ ඔබතුමා මේ කරන්නේ කුඩු කේඩු ගේම් එකක් කියන කාරණේ පැහැදිලි කත්තෝරුවේ හාමුදුරුවොත් එක්ක. අපි දැක්ක මේ ඔබතුමා මේකේ ප්‍රකාශයක් කරනවා මේ රටේ මේ සංඝයා වහන්සේ නැත්නම් භික්ෂු ශාසනයේ බහුතරයක් ඉන්නේ දරිද්‍රතාවයේ හින්දා ගෙවල් දොරවල් වල තියාගන්න බැරුව අර බල්ලෝ බලල්ලු පන්සලට ගෙනත් දානවා වගේ හාමුදුරුවෝ ටිකත් පන්සලට ගෙනත් දාන්න පොඩි කාලේ. පොඩි කාලේ ස්වාමින් වහන්සේලාව මේ අර අනාථ මඩමක් වගේ අදහසක් තමයි මේ භික්ෂු ශාසනය ගැන කිව්වේ. එහෙම අයත් ඇති. මේ ශාසනය ඇතුලේ. එහෙම අයත් ඇති. හැබැයි එහෙමයි කියලා මේ ශාසනය ඇතුලේ ඔය කියන විදිහට හිගන්නන්ගේ ශාසනයක් හැටියට බුදුදහම අපේ සංඝ සමාජයේ සලකන්න බෑ. අපි තව කතාවක් දැක්කා මේ කත්තෝරුවේ ස්වාමින් වහන්සේට විවේචනය කරන අයව 80000ක් විතර ඉන්න කත්තෝරුවේ හාමුදුරන්ගේ බණහන වෙලාවක එතෙන්ට ගිහිල්ලා තොටවත්ත මහත්තයව තිබ්බොත් තොටවත්ත මහත්තයා එකතු කරන්න වෙන්නේ රොටි හැඳි වලින්ද ඕනෝම කතාවක් කියලා තිබුණා. එතකොට දැන් ඒ කතාව අල්ලගෙන ආයෙත් තොටවත්ත මහත්තයා ගහනවා මේ දේශේ වපුරනවා කියලා. හරි. ඔබතුමාලා ගාව තිබිච්ච ඔය ජ්‍යොතිෂය ඔය නැකත් ශාස්ත්‍ර ඔය එකක්වත් බුදුරයන් වහන්සේ පිළිගන්න කියපුවා නෙවෙයි. බුදුන් වහන්සේ ප්‍රතික්ෂේප කරන්න කියපු තිරස්චීන විද්‍යා හතර අතර එකක් තමයි ඔය මොකක්ද? ඔය ජ්‍යොතිර්වේදයේ නක්කත්තම් පාතිමා නෙන්තම් කිං කරිස්සන්ති තාරකා කියලා බුදුහාමුදුරුවෝ කිව්වා. නැකත උකලි ඕනෑකමයි. තාරකා මක් කරන්නද? තමන්ගේ ජීවිතේ තීරණ සියල්ල තීරණය වෙන්නේ එකක් තමයි සංසාරිකව අපි කරපු කුසල බලපාන එක, අනිත් එක අපි ගන්න තීරණ. හරි. එනිසා මේ අත්තාහි අත්තනෝ නාතෝ තමන්ට තමන් විතරයි කියලා හිතා ගන්න. තමන්ව විශ්වාස කරන්න. දැන් එතකොට අපි නෙගටිව් වෙලා තියන්නේ මේ කත්තෝරුවේ හාමුදුරුවෝ කියන බණද නැත්තම් ඔබතුමාගේ මේ තාරකා විද්‍යාව අනුව අපි නැකත් බලලා අපේ වැඩ කල් දාන එකද කියන එක අපිට ප්‍රශ්නයක් තියෙනවා.
ඒ නිසා මේ ඔය දැන් මොකද අපිට හෙට කරන්න තියෙනවා නම් වැඩක් අනිද්දා කරන්න තියෙනවා නම් වැඩක් අපිට මේ වැඩේ කරන්න මේ ජ්‍යොතිෂය අනුව වෙලාව බලන්න ඕනේ. ඒක ඒ කාලේ කරන්න හොඳ නැත්නම් අතාරින්න ඕනේ. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ කිව්වේ උට්ටාන විර්යාදිගතේහි බාහා බල පරිචිතේ සේදා වක්කිත්තේහි ධම්මිකේහි ධම්මලද්දේහි භෝගේහි කිව්වා. බලා තාඩිය වගුරුලා උට්ටාන වීරයෙන් වැඩ කරපළා ජීවිතේ ගොඩ දා ගන්න පුළුවන් කිව්වා. එහෙම පොසිටිව් ධර්මයක් බුදුදහම කියන්නේ. නැකත් බල බල ඉන්න කිව්වේ නෑ. නැකත් අතහැරපල්ලා කිව්වා. සුපිනම් ඒ කියන්නේ මේ හීන දකින්න එක ඒව ගැන විශ්වාස කරන්න එපා ඒක අතහැරපල්ලා කිව්වා. එතකොට මේ වගේ විද්‍යාවල් හතරක් ඔය දේවාල කෝවිල් පොල් ගහන ඒවා අභිචාර බ්ලැක් මැජික් පිළිබඳ තොපි විශ්වාස කරන්න එපා කියලා බුදුහාමුදුරුවෝ කිව්වා. කියලා තමයි අවසානයේ කිව්වේ අත්තාහි අත්තනෝ නාතෝ කෝහි නාතෝ පරෝසියා. එනිසා තමන්ට තමන් විතරක් විශ්වාස කරන්න ඕන කියන කාරණාව. එනිසා බුදුදහම කියන්නේ බොහොම පොසිටිව් ධර්මයක්. බොහොම ධනාත්මක ධර්මයක්. ඒ ධනාත්මක භාවය නිසා තමයි ජපානයේ දියුණු වෙලා තියෙන්නේ. චීනයේ ගොඩනැගිලා තියෙන්නේ. එනිසා මේ එතකොට එතුමා කියයි මේ මහායාන ධර්මයේ තේරෙන්න කියලා. තේරවාදයේ තියෙන ඔක්කොම කෙලවුණා කියලා. අපි මේ කියන්නේ මේ කත්නෝරුවේ ස්වාමින් වහන්සේගේ මේ ධර්ම දේශනා කටයුතු ටික කරගෙන යන්න දෙන්න. ඕගොල්ලෝ කෑ ගහන්නකෝ LGBT කිව්වොත්. අර අගමැතිතුමිය අර 6 වසරේ පෙළපොත හදලා මොඩියුලයක් හදලා අර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියානු සංවර්ධන බැංකුවේ අර හම්බෙන ඩොලර් ටික හරි රුපියල් 7 ටික හරි හම්බෙන සොච්චම් මුදල ගැනීම උදෙසා අර හරිණි අගමැතිතුමිය මේ රටේ ජාතිය විනාශ කරන්න හදපු LGBTQ ඇතුළත් කරලා හදපු සමලිංගිකත්වය ප්‍රවර්ධනය කරන්න හදපු අශීලාචාර අශික්ෂිත වනචර අධ්‍යාපන ප්‍රතිපත්තිය ගැන කතා කරපියවකෝ ඔයසේ පාලක නායකලා. එහෙම නැත්තම් මේ තොටවත්තලා නෑ. එතකොට කත්නෝරේ ස්වාමීන් වහන්සේ තමයි මේ රටේ ජාතිය විනාශ කරන්නේ. උන්වහන්සේගේ බණපදයක් අල්ලගෙන මේවා කුඩු කේඩු සක්කිලි කතා. එච්චරයි කියන්න තියෙන. අර තොටවත්ත මහත්තයාගේ විශාල දැනුම් සම්භාරයක් තියෙනවා. ඒක හරියට බල්ලගේ පුකේ බැඳ මීය වගේ. බල්ලගේ පුකේ මීයක් බැඳන් බල්ලට වැඩකුත් නැහැ, සමාජයට වැඩකුත් නැහැ. ඇයි අර බල්ලා පහරනකොට අර මීවදේ පැණිත් එක ගෑවිලා නෙන්නේ. එතකොට බල්ලගේ පුකේ බැඳ මීය කොච්චර රස මී පැණි තිබුණත් කවුරුත් කන්නේ නැහැ. ආන් ඒ වගේ තමයි තොටවත්තගේ දැනුම. මේ රටේ සමාජේ ආර්ථික, දේශපාලන, සංස්කෘතික වර්ධනයකට ප්‍රවර්ධනයකට කිසිම ආකාරයකින් දායක කරගන්න බැරි දැනුමක්. ඒ නිසා අපිට අවසාන වශයෙන් කියන්න තියෙන එච්චරයි තොටවත්ත මහත්තයාගේ දැනුම බල්ලගේ පුකේ බැඳ මීය වගේ. ඒ නිසා කරුණා කරලා අපේ අර කත්නෝරේ ස්වාමින් වහන්සේ බණක් දේශනා කරලා මේ රටේ සමාජය යහපත් දිශාවකට ගන්න හදන උන්වහන්සේට ඔය වගේ පොඩි වචන අල්ලගෙන ගහන එක නවත්තලා මේ සීලාචාර සමාජයක් හදාගෙන යන්න ඔබතුමාලත් උදව් කරන්න.